සමා වෙන්න මම මෙහෙම ඉල්ලීමක් ඔයාලගෙන් කරනවට හැමෝටම මේ වෙලාවේ අපහසුතාව තියෙන වෙලාවක මම මේ ඉල්ලීම කරන්නේ. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දුවට දැන් අවුරුදු 14ක්. ලොකු පුතාට අවුරුදු 9යි, පොඩි පුතාට අවුරුදු 8යි. ඒ 3 දෙනාම ඉස්කෝලේ යනවා. මහත්තයා දැනට චර්ම රෝගයක් හින්දා කකුල් වල තුවාල එනවා. චර්ම රෝගයක්ම කියන්නත් බෑ. ස්පිරිතාලෙන් නම් කියන්නේ නහර අධිකව ගැට ගැහිලා හින්දා මේ ඇඟේ ලේ පිරිසිදු වෙන ප්‍රමාණය අඩු හින්දා තුවාල එනවා කියලා. මුළු කකුල් දෙකම කසලා නහර උඩ චූටි චූටි බිලියවිල්ල ඒවා පැහැවනවා. පැහැවලා ඉවරලා ඒවා පුපුරලා තුවාල හැදෙනවා. මම තුවාල වල ෆොටෝ ඒ විස්තර ඔක්කොම සර්ට දාලා තියෙනවා සමූහයේ. එතකොට දැනට පුතාගේ අත කැල්ල තියෙනවා. අත වැලමිට ගාවින් පැනලා කියලා තමයි මුලින්ම කිව්වේ. සිංහල බෙහෙත් කරා. මේ මට ඇත්තටම පුතා තියාගෙන හොස්පිටල් එකේ ඉන්න දවස් ගාණක් බැරි හින්දා මම සිංහල බෙහෙත් අරන් ගියා අත වැලමිට ගාව පැනලා කියපු හින්දා. ඒකල ඉවරලා බෙහෙත් කරාට පස්සේ අත නමන්න දිගාරින්න බැරි වුණා පුතාට. ඒ බැරි වුණාට පස්සේ මම හොස්පිටල් එකේ දවස් 4ක් තියාගෙන හිටියා. මේ ඇන දාන්න ඕන කියලා කිව්වා මුලින්. ඊට පස්සේ ව්‍යායාම කරලා හදමු ඇන හොස්පිටල් එකේ නෑ කිව්වා. ඉතින් පුතා මාස 2ක්ම ඉස්කෝලේ ගියෙත් නෑ. ගෙදරත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ඒ හින්දා ක්ලිනික් එකට අරන් ගියෙත් නෑ. අරන් යන්න බෑ. සිංහල බෙහෙත් මුකුත් කරගන්න මට විදියකුත් නෑ. මහත්තයා මම දැනුත් මේ ඉන්නේ ඉස්කෝලේ. මට ළමයි ඉස්සරහා ඇත්තටම කතා කරගන්න එහෙම බෑ. ගෙදර ගොඩක් ප්‍රශ්න ගොඩක් මැද ඉන්නේ. ඊයේ උදේත් කෑම නෑ ගෙදර. කන්නවත් තිබ්බේ නෑ. රොටි හදලා කෑවා. මම සර්ට ළමයි දන්නේ මේ රෙකෝඩින් එකක් දාලා මං එව්වා. පොඩි පුතාලා දෙන්න කන්න ඉල්ලනවා කොච්චරවත්. දුවට ඇහෙන්න දුව එක ඇහෙනකොට හයියෙන් කෑ ගහලා සින්දු කියනවා. එයා ඒක මගාරව ගන්න එයාට චුට්ටක් තේරෙන හින්දා අද තාම උදේ මේ වෙනකන් බත් ඇටයක්වත් කාලා නැහැ. මහත්තයා ගියා මේ වැඩකට මේ බලන්න කියලා. මම තාම ආවෙත් නැහැ. එයාට වැඩ කරන්න අමාරුයි. හිටගෙන ඉන්නකොට මුළු කකුල මිදිමෙනවා. කුජිත දාලා තියෙන තුවාල වල අමාරුවට මේෂන් වැඩ කරා. මේෂන් වැඩ කරාට සිමෙන්ති යන හින්දා මේෂන් වැඩ කරන්න එපා කිව්වා. ඉතින් මං ඉල්ලන්නේ මට මහන්න කරන්න පුළුවන්. මම විස්තර දාලා තියෙනවා. මැෂින් එකක් නැහැ ගෙදර. තියෙනවා පොඩි නෝමල් මැෂින් එකක්. ඒකෙන් මහන්න අමාරුයි කැල්ලා තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් සොයන් රැකියාවකට මැෂින් එකක් අරගන්න මට උදව් කරන්න. මට මේ දවස් ටිකට ගෙදරට කන්න බොන්න මොනවා හරි ගන්න උදව්වක් කරන්න. ගෙදර වතුර ටිකේ ඉඳන් කපන්න ආවා. කනේ කරාඹු දෙකේ ඉඳන් තියලා බිල ගෙවලා ලියුමක් බාර දුන්නා. මට ඊටු ටික ගෙවා ගන්න කාලයක් ඉල්ලලා මේ තරම් ප්‍රශ්න ගොඩක ඉන්න හින්දා වෙන කරන්නම දෙයක් නැති හින්දා මම මේ ඉල්ලීම කරේ. ග්‍රාම සේවක සහතිකේ ඉඳන් මම සර්ට දාලා තියෙනවා මැසේජ් එකක්. මේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට හෙටත් ඉස්කෝලේ දුවලට විභාගේ මේ දවස්වල වාර විභාගේ. එයාලා 10 වසරේ සාමාන්‍ය පෙළට පෙරහුරු කරනවා. හෙට දවසට ඉස්කෝලේ ආවා ගන්නවත් විදිහක් නැහැ. බස් එකට සල්ලි දෙන්න ඕනේ. මම මේ ඉස්කෝලේට එන්නේ ඉස්කෝලේ අතු ගන්න ඒ වුණාට මම මේකේ මේ මාසේ සල්ලි අර පෙරේද අරගත්තා. මහත්තයාට බෙහෙත් ගේන්න. මේ හොස්පිටල් එකට යන්නේ ප්‍රයිවට් ගන්නේ. මේ හොස්පිටල් එකෙන් දැනට එයාලා කියන්නේ ඔපරේෂන් එක කරන්න ඕනේ කියලා. ඒ හින්දා මේ ක්ලිනික් එකට දැම්ම. මහත්තයා ගියේ නැහැ ක්ලිනික් එකට. දැනට බෙහෙත් නෝමල් පුළුවන් විදිහට තුවාල සාමාන්‍ය විදිහට වෙහෙලෙන්න බෙහෙත් කරලා ඉවරලා එයා වැඩට යනවා. ඒ වුණාට තාම මේ සැරේ බෙහෙත් තුවාල හොඳ වුණේ නැහැ. මේ ෆාමසියෙන් බෙහෙත් එකක් ගන්න දුන්නා. ඒකවත් අපි ගත්තේ නැහැ. එනං කුද්දටි වලට කිව්වා ඒ බෙහෙත් එක දෙන්නේ. මේ ඇවිද ගන්න බැරි හින්දා. ඉතින් එයාට වැඩක්වත් කරගන්න විදිහක් නැහැ. කකුල එක කකුලක් ඒක ඉදිමෙනවා. මේ ඇස් වටේ ගාව සම්පූර්ණ මුළු කකුලම ඉදිමෙනවා. මම තුවාල වල විස්තර දීලා තියෙනවා. පුතාගේත් අතයි වැලමිට ගාවයි දාමේ විලුම්බයි මහපට ඇඟිල්ලයි අස්ති බිඳිලා තියෙන පුපුරලා. එයා ඇවිදිනකොට එහෙම චුට්ටක් අමාරුයි. මම ඉස්කෝලේ අතු ගාලා ගන්න සල්ලි දැන් මේ මාසේ මට ගන්න ඒකත් නැති වෙනවා. මේ මොකද කලින් ගත්ත හින්දා.
ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට මේ දවස් ටිකට සති දෙක තුනකට කෑම බීම ටිකක් අරගන්න උදව් කරන්න. ඊට අමතරව මට මොකක් හරි ස්වයං රැකියාවක් කරගන්න මේ පාපිසි හරි මහනවා මං අඩුවට රුපියල් 10ක 15ක ලාභයක් හරි තියාගෙන මට මහන්න මැෂින් එකක් අරන් දෙන්න කවුරු හරි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම විස්තර ඔක්කොම සර්ට දීලා තියෙන්නේ. දරුවන්ගේ ෆොටෝ දැම්මේ නෑ. ඇත්තටම මේ දරුවෝ දැනටමත් ගොඩක් ප්‍රශ්න වලට මොනවා වෙලා ඉන්නේ. ඉස්කෝලේ අතු ගන්න දෙන හින්දා මේ ළමයි විහිළු කරනවා. මම හවස මේ අතු ගාලා යන්නෙත් ඒකයි. හවස 3:00ට ආපුවාම 6:00 විතර වෙනකොට අතු ගාලා ඉවර වෙනවා. ඒකල ඉවරලා යන්නෙත් ළමයින්ට පේන හින්දා උදේට ඇවිල්ලා උදේ පාන්දර ඇවිල්ලා වැටෙන ඉතුරු කොළ ටික හිඳලා දානවා. හවසට උදේට ආපුවාම ළමයින්ට පේනකොට පොඩි අයට හරි නැති හින්දා නැත්තම් මම දරුවන්ගෙත් එක්ක දානවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න.